welcome to my YouTube channel. ඔන්න මං දෙම ඇඳගත්තා අද පොඩි ගමනක් යන්න. වීකෙන්ඩ් එක නිසා ගෙදර ඉන්නත් බෑ කම්මැලිනේ. ඉතින් අද හස්බන්ඩ්වත් එක්කගෙනමයි යන්න හදන්නේ. ඔයගොල්ලෝ බලන්න මං කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි මේ යන්න හදන්නේ ඉතාලියේ තියෙන මයිකල් ආන්ජලෝගේ දාවිත් ප්‍රතිමාව බලන්න. ඉතින් ඉක්මනට යමු. මේ දවස්වල නම් මෙහි ටිකක් සීතලයි එළියට බැස්සට. ඉතින් තව ඉස්සරහට ස්ප්‍රින්ග් ඒ කියන්නේ වසන්ත කාලේනේ එන්නේ. මේ යන්නේ වින්ටර් සීසන් එකේ අන්තිම ටික. වින්ටර් සීසන් එකේ අන්තිම ටික යන නිසා දැන් නම් හිම ස්නෝ කරනවා අඩුයි. මේ පැත්තට නම් ස්නෝ කරේ නැහැ ගොඩාක්. එනකොට අනිත් සිටිස් වලට නම් ස්නෝ කරලා තිබ්බා. ඉතින් දැන් ගස්වල මල් එනවා, කොළ එනවා. ස්ප්‍රින්ග් සීසන් එකට පරිසරය හරි ලස්සනයි. අපි මේ ට්‍රෑම් හෝල්ඩ් එකට තමයි යන්නේ. ගෙදර ඉඳන් මිනිත්තු 5ක් 10ක් විතර යනවා අපිට ට්‍රෑම් හෝල්ඩ් එකට යන්න. ඉතින් එතන ඉන්න ඕනේ ට්‍රෑම් එකක් එනකම්. මයිකල් ආන්ජලෝ බලන්න ට්‍රෑම් එකේ ගිහින් විතරක් මදි. ඉතින් ඒක නිසා අපි ට්‍රෑම් එකේ ගිහින් ආයි එතනින් බස් එකක් ගන්න ඕනේ. මේ බස් එක වැඩ කරන්නේ වෙලාවකට විතරයි. ඒ කියන්නේ ටයිම් එකක් තියෙනවා ඒ බස් එක යන්න එන්න වෙලාව. ඉතින් ඒ වෙලාවත් අපි අල්ලලා තමයි ට්‍රෑම් එකේ ගියේ. වීකෙන්ඩ් එකක් නිසා ට්‍රෑම් එකේ පොඩක් සෙනග. මෙහි ඉතින් සෙනගුණාට එච්චර ලොකු ගාණක් නැහැ. මම නම් ඉතින් එළිය බල බල තමයි ගියේ. මං ආසයි එළිය බල බල යන්න. එළිය මොනවද තියෙන්නේ? කොහොම හරි දන්නේම නැතුව අපි ට්‍රෑම් හෝල්ඩ් එකෙන් බහින තැනටත් ඇවිල්ලා විනාඩි ගානකින් වගේ බස් එකක් ආවා. ඉතින් අපි මේ බස් එකේ නැගලා යනවා. බස් එකේ මට හම්බුනේ ඉතින් වින්ඩෝ සීට් එකක් නිසා මං හරිය ආසාවෙන් ගියා. එතන එළිය බල බල යනවනේ. අපිට බස් එකේ නම් මිනිත්තු 20ක් 30ක් විතර යනවා එතනට යන්න. අපි කීයේ තවල් වරුවක හින්දා පොඩ්ඩක් අවුව වැඩි යද. අවුව වැඩි වුණාට සීතල නැතුවමත් නෙමෙයි ඉතින්. ඔන්න දැන් අපි බහින්නයි හදන්නේ. මෙතන තමයි මයිකල් ආන්ජලෝගේ දාවිත් ප්‍රතිමාව තියෙන්නේ. ඕක ඇතුලේ නෙමෙයි. එහා පැත්තේ. මෙතන ඉඳන් බැලුවම මුළු ෆිරෙන්සි සිටි එකම පේනවා කියලා තමයි කියන්නේ. මේ පේනවා නේද මාර ලස්සනයි. අපි ඉන්නේ කන්දක් උඩ හින්දා මේ ඔක්කොම පේනවා. මමත් ඉතින් විනාඩි 15ක් විතර මෙතන ඉඳන් බලාගෙන හිටියා. මුළු ඈත කොම පේනවා අපිට. මෙතන ඉඳන් බලද්දී වීව් එක මාරම ලස්සනයි. වීකෙන්ඩ් එක නිසාද දන්නේ නැහැ. අද සෙනග ටිකක් වැඩි. තව ඉස්සරහට තමයි මේ ලස්සන තව වැඩි වෙන්නේ. මොකද දැන් තමයි ගස්වල මල් කොළ එන්න හදන්නේ. Keeps pulling at my chain. Oh, traveler. දෙන්නට ඉතින් එක තැන ඉඳන් බලන්න බෑනේ. ඉතින් තව තියෙනවානේ දේවල් බලන්න. අපි තව ඉස්සරහට ගියා බලන්න. ගොඩක් දේවල් පේන නිසා ඉතින් අර පේන්නේ ෆිරෙන්සි සිටි එක. අර දෝමු පල්ලිය එහෙම පේනවා. අපිට මේකෙන් බලන්න යූරෝ එකේ කාසියක් දාන්න ඕනේ. එතකොට අපිට ඔක්කොම බලන්න පුළුවන්. ඈත තියෙන මිනිස්සු හිටන් අපිට පේනවා මේකෙන් බැලුවම. මෙතනට යුරෝ 1 කාසියක් දැම්මම අපිට ඕන තරම් වෙලා බලන්න පුළුවන්.
අර ඈත පේන හැම බිල්ඩින් එකක්ම අපිට බලන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුව හිටන් පේනවා අපිට. අර ඈත පේන්නේ ෆිරෙන්සියේ තියෙන දෝම පල්ලිය. ඔයාලා දැන් බලනවා ඇතිනේ තාම ෆිරෙන්සිය පෙන්නුවා විතරයි මයිකල් ආන්ජලෝගේ දාවිත් ප්‍රතිමා පෙන්වෙන්නේ නෑනේ කියලා. ඉන්නකෝ මම පෙන්නන්න. මේ තියෙන්නේ. ඒක තමයි මේ. ඔයාලා දන්නවනේ මයිකල් ආන්ජලෝ කියන්නේ කැටයම් ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්. ඉතින් මේ එයාගේ තවත් හදවපු ප්‍රතිමාවක්. දාවිත්ගේ පිළිවෙල. මයිකල් ආන්ජලෝ ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තමයි ඉපදිලා තියෙන්නේ. මෙතනට කියන්නේ පියස්සාලේ මයිකල් ආන්ජලෝ. ඒ කියන්නේ මයිකල් ආන්ජලෝ විසින් නිර්මාණය කරපු ප්‍රදේශයක් තමයි මේක. 1873 දී තමයි මයිකල් ආන්ජලෝ මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මේ ස්ටැචු එක කොහොමද මෙතනට ගෙනාවේ කියලා. ඔක්සන් ගවියෝ යුගල 9ක් තමයි මෙතනට ගේන්න උපකාර වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ටුවරිස්ලට ෆොරිනර්ස්ලට එක එක ජාතියේ මෙමරීස් එකතු කරන්න කැමති අයට ගන්න පුළුවන් දේවල් පොඩි පොඩි ස්ටෝල්ස් තියෙනවා. ඇඳුම්, බෑග්ස්, ස්ටැචුස්, ඕර්නමන්ට්ස් ගොඩක් දේවල් තියෙනවා මෙතනින් ගන්න. අපි ඉතින් ගොඩක් ඇවිද්දානේ. මට ඉතින් මහන්සි නිසා වතුර බෝතලයක් ගත්තා මෙතනින්. ඊට පස්සේ කන්න මොන හරි කියලා බන් එකක් වගේ තමයි ගත්තේ. ගොඩක් කන්නත් බෑනේ. මට මතක විදියට මෙතන තියෙන්නේ ෆුඩ් ස්ටෝල් එකක් වගේ. ඉතින් ඒකේ බන්ස්, බර්ගර්ස්, පීට්සා ඒ වගේ පුංචි පුංචි දේවල් තමයි ගන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් මයිකල් ආන්ජලෝගේ දාවිත් පිළිරුවත් අපි බැලුවා. දැන් ඉතින් බස් එක එනකම් ටිකක් වෙලා ඉන්න ඕනේ. මට කියන්න මතක වුණානේ ඉස්සෙල්ලා තිබ්බේ මෙතන චයිනීස් රෙස්ටෝරන්ට් එකක්. මේ දවස්වල චයිනීස් අයගේ මොකක් හරි ෆෙස්ටිවල් එකක් තියෙනවා. මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ ඩෙකොරේට් කරලා හැමතැනම තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්. Bye bye. And thank you for watching.
Thank you.